හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්නේ නම් අද මම බ්ලොග් එකක් රෙකෝඩ් කරා. ඉතින් මේ බ්ලොග් එක නම් මට විශේෂයි. ඉතින් ඒ විශේෂ දවස් ටික තමයි ඔයාලත් එක්ක මම මේ බෙදා ගන්න යන්නේ. අද අගෝස්තු 8යි 4 වෙනිදා. දහවල් දවසේ ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට මම කියන්නම්. ඉතින් මේ වීඩියෝ ටික එකතු කරලා තමයි කරන්නේ. ඉතින් විශේෂ දවස් ටිකක් ගෙවෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්කම නැදලා ඉන්න. එහෙනම් යමු බ්ලොග් එකට. හයි ළමයි. ඉතින් මේකේ වෙන්නේ මගේ විශේෂ වැඩකට මම ලෑස්ති වෙන දවසක් තමයි. ඉතින් මායි මල්ලී අම්මයි තමයි ගියේ. මේ දැන් යන්නේ මීගමුවට. ඉතින් මීගමුවට ගියේ මගේ විශේෂ වැඩකට මට ඕන කරන රෙදි ටිකක් ගන්න. ඉතින් අපි එකටම ගියා මෑම් ෆැෂන් මාර්ට් එකට. ඒකට නම් ගියේ මගේ පැටේට ඕන කරන රෙදි ටික ගන්න නෙමෙයි. ඒකේ චුට්ටක් ඇවිදලා කොහමරි ඇඳුම් දෙකක් විතර එකකින් අරගෙන ආවා. කොහමරි ඒක ඇවිද්දා. ඉතින් අපි ගිය අඟහරුවාද දවසක. ඉතින් ඒක ලොකු සෙනඟක් නම් හිටියේ නෑ ඉතින් මේකම. ඊට පස්සේ ඉතින් ඒකේ ඇවිදලා ඊට පස්සේ අපි ගියා ශ්‍රේයානේකට. ශ්‍රේයානේකෙන් තමයි මට ඕන කරන දේවල් ගත්තේ. ඒකටම ඔය මල්ලිට ඕන කරන දේවල් ටික අරගෙන ඊට පස්සේ තමයි ඉතින් මට ඕන කරන ඇඳුම් රෙදි ටික මට හම්බුනේ. ඉතින් ඒකත් බලලා ඊට පස්සේ අපි මට ඕන කරන රෙදි ටික බැලුවා. ඊට පස්සේ හරියට මම කියලා අනිත් ඒවා කපලා ඒවා දෙනකන් ඉතින් අපි දැන් වටේ තියෙන රෙදි ටික බල තමයි හිටියේ. එක වැඩකට ගියාට ඉතින් ගන්න ඕනේ ඒක විතරක් නෙමෙයි තියලා අරගෙන. ඉතින් තව ගොඩක් දේවල් ඉතින් අරගෙන ආවනේ. කෙල්ලෝනේ එහෙම තමයිනේ. ඔයාලත් එහෙමයි නේද? සුදුගේ වෙඩින් එකට ඊට පස්සේ ඉතින් මගේ රෙදි ටිකට මම බිල් කරලා ඊට පස්සේ අපි ගියා ගවුම් තියෙන පැත්තට. ඉතින් කොහමරි ඒකේ ඇවිදලා කොහමරි ඒකිනුත් අඳුන් ටිකක් ගත්තා. කොහමරි ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ ඉතින් මගේ අනිත් ඒ වැඩේට ඕන කරන සපත්තු දෙකක් බලන්න ගියා. ඉතින් ඊට පස්සේ සපත්තු හොයලා බැරිම තැන මං හොයන පාට ඒ විදිහ එකක් මට හම්බුන්නේ නැහැ ඉතින්. ඉතින් අපි ඊට පස්සේ ඉතින් ඕකෙත් බලලා කඩවල් දෙක තුනක බැලුවා. හම්බුන්නේ නැති හින්දා අපි වම ගෙදර ආවා. shopping කරන්න ගියාම ඉතින් වෙලාව යනවා තේරෙන්නේ නැහැ ඉතින්. අපි ගියේ දවල් 1ට විතර ගෙදර එනකොට පාමාරයි. ඒක ඉතින් හැමෝගෙම හැටිනේ කෙල්ලොන්ගේ. ගෙදර ආවා අපි හොඳගන. දැන් ඉතින් අපි ගෙදර ආවිලා ඊට පස්සේ අපි දැන් මේ යනවා මම ගත්ත රෙදි මහන්න දෙන්න. ඉතින් මේකට මිල්ම දෙන්න තමයි යන්නේ. ඉතින් මගේ හැම වැඩකටම වගේ ඉතින් මම මහන්නේ මේ දැන්දකින් තමයි. ඉතින් මගේ හැම වැඩක්ම ලස්සනට එයා කරලා දෙනවා. ඉතින් මං කියපු පැටර්න් එකට යා මට කිව්ව රෙදි ප්‍රමාණය මං එයාට අරන් ගිහලා දුන්නා. ඊට පස්සේ ඉතින් යා මගේ මින් අරගෙන මං කියපු දිනෙට දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඒකතන ඒ පැටි ටිකක් ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි මුකුත් කාලා හිටියේ නෑ. ඉතින් දවල් ඉඳන් ඉතින් හොඳටම ඉතින් මීගම ගිහලා මහන්සි. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ගියා මොනහරි බීලා මොනහරි කාලා එන්න කියලා. ඉතින් මගේ විශේෂ වැඩේ එහෙම තමයි ඉතින් ඉවර වුණේ. ඉතින් මොකද්ද විශේෂ වැඩේ කියලා මම ඔයාලට ඉස්සර අනිත් බ්ලොග් එකේ කියන්නම්. ඔයාලට තේරෙනවනේ ඔයාලා මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා යන්නකෝ. මොකද්ද විශේෂ වැඩේ කියලා මගේ. ඉතින් මගේ ලස්සන දවස වෙනුවෙන් මම ඉතින් ලෑස්ති වෙනවම තමයි. ඉතින් මේ මට ඕන කරන සපත්තු දෙක මට හම්බුනේ නෑනේ. ඉතින් දැන් හෙන්නප්පුවෙන් වගේ තමයි ඉතින් බලන්න ඕනේ. ඉතින් එහෙම ඒක බලන්න කියලා තමයි ගිහින් ඉතින් මහන්සි කියලා ඉතින් එලා ගියේ නෑ. වෙන දවසක ගිහිල්ලා බලලා
එකත් ගන්න ඕන. ඉතින් දැන් ඉතින් කාලා ඉතින් එහෙම තමයි ඉතින් අපේ අද දවස ගෙවුනේ. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් ඊළඟට ඉතින් මගේ විශේෂ දවසේ මොකද උනේ කියලා, මොකද විශේෂ දවස කියලා ඔයාලට මම ඒක බෙදා ගන්න. ඔයාලත් එක්ක මම ඒක බෙදා ගන්න එන්නම්. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ සතියාන්තයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අදට ගිහිල්ලා එන්න. බයි ළමයි.